ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයන කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. අද කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව සඳහන් වේ. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයන කිරීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2024 පෙබරවාරි මාස මුලදී අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කරනු ලැබුවා. මාස 7කට පසු මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට අප ලබා දෙනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුල ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමට අනුබල දුන් බවට කෙහෙලිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී ඇති අතර එම ප්‍රමිතියෙන් තොර ඖෂධය ආනයන කිරීම හරහා රුපියල් මිලියන 130ක මූල්‍ය වංචාවක් සිදු වී ඇති බවයි පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ.